자야 씨는 무슨 계절을 좋아해요? 저는 여름을 좋아해요. 몽골의 겨울은 어때요? 몽골의 겨울은 너무 추워요. 자야 씨는 무슨 계절을 좋아해요? 저는 여름을 좋아해요. 몽골의 겨울은 어때요? 몽골의 겨울은 너무 추워요. මේ දෙබසේ කල්ලෝ කියලා කෙනෙකුයි ඡායා කියලා කෙනෙකුයි තමයි ඉන්නේ. මුලින්ම කල්ලෝ කියන කෙනා කියනවා 자야 씨는 무슨 계절을 좋아해요? ඡායා මොන සෘතුවටද කැමති? ඡායා කියන්නේ ඡායාට. සී කියන්නේ කවුරු හරි කෙනෙක්ට කතා කරද්දී එයාගේ නමේ පිටිපස්සට මේ සී කියන වචනේ එකතු කරලා එයාට ගරු කිරීමක් විදියට මහතා මහත්මිය කියන්න පාවිච්චි කරන වචනයක්. මේ නන් කියන්නේ වාක්‍යයේ කර්තෘ නාම පදයක් එක්ක එකතු වෙන ව්‍යාකරණයක්. එහෙම එකතු වෙලා වාක්‍යයේ කර්තෘ හඳුන්වලා දෙන්න තමයි මේ නන් කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. මුසන් කියන්නේ මොන වගේ කිනම් අන්න ඒ වගේ තේරුම් තමයි මේ මුසන් කියන එකෙන් දෙන්නේ. එතකොට කියජොල් කියන්නේ ශ්‍රුතු කියන එකට. වසන්ත කාලය, සරත් කාලය, ග්‍රීස්ම කාලය, සීත කාලය කියන ශ්‍රුතු හතරටම පොදුවේ කියන්නේ කියජොල් කියලා. මේ අල් කියන්නේ ව්‍යාකරණයක්. වාක්‍යයක ක්‍රියාපදයට ඉස්සරහින් තියෙන ක්‍රියා විශේෂණ පදයේ එක්ක එකතු වෙලා වාක්‍යයේ ක්‍රියා විශේෂණය පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ අල් කියලා කියන්නේ. චොහාහේයෝ කියන්නේ කැමති කියන එකට. කැමති කියලා කියන්න කොරියන් වලින් කියන්නේ චොහාහදා කියලා. මේ හේයෝ කියන්නේ ව්‍යාකරණයක්. යම් තත්ත්වයක් විස්තර කරනකොට හරි යම් තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනකොට හරි තමයි මේ හේයෝ ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඡායා මෙහෙම උත්තර දෙනවා. 저는 여름을 좋아해요. මම ග්‍රීස්ම කාලයට කැමතියි. චොනන් කියන්නේ මම කියන එකට. ඇත්තටම මෙතන චෝ තමයි මම වෙන්නේ. මේ නන් කියන්නේ අපි කලින් කතා කරපු වාක්‍යයේ කර්තෘව හඳුන්වලා දෙන්න පාවිච්චි කරන ව්‍යාකරණයට. එතකොට ග්‍රීස්ම කාලය එහෙම නැත්නම් ග්‍රීස්ම සුතුවට කොරියන් වලින් කියන්නේ යොරම් කියලා. මේ අල් කියන්නේ අපි කලින් කතා කරපු වාක්‍යයේ ක්‍රියා විශේෂණ පදේ පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. චොහාහේයෝ කියන්නේ කැමති කියන එකට. ඊට පස්සේ කල්ලෝ මෙහෙම අහනවා. 몽골의 겨울은 어때요? මොංගෝලියාවේ සීත කාලය කොහොමද? මොංගෝලියාවට කොරියන් වලින් කියන්නේ මොංගෝල් කියලා. මේ අයි කියලා කියන්නේ වේ කියන එකට. වේ වගේම වල, ගේ, යේ කියන්නත් පාවිච්චි කරන්නේ අයි කියන වචනයම තමයි. මේක චාමරගේ බෑග් එක. මේ ඇඳුම් වල ගාණ වැඩි. චීනයේ ජනගහනය වැඩි. අන්න ඒ වගේ තැන්වලදී ගේ, වල, යේ කියන්න පාවිච්චි කරන වචනේ තමයි මේ අයි කියලා කියන්නේ. මේ අයි කියන එකට මොංගෝල් කියන වචනේ සම්බන්ධ වෙලා තමයි
මොංගොරේ වෙලා තියෙන්නේ. කියවුල් කියන්නේ සීත කාලයට, සීත ඍතුවට. මේ ල් කියන්නේ වාක්‍යයේ ක්‍රියාපදයට ඉස්සරහින් තියෙන ක්‍රියා විශේෂණ පදයට සම්බන්ධ වෙලා වාක්‍යයේ ක්‍රියා විශේෂණය පෙන්눔 කරන්න පාවිච්චි කරන ව්‍යාකරණයට. ඔතේයෝ කියන්නේ කොහොමද කියන එකට. ඊට පස්සේ ඡායා උත්තර දෙනවා. 몽골의 겨울은 너무 추워요. මොංගෝලියාවේ සීත කාලය ගොඩක් සීතලයි. මොංගොරේ කියන්නේ මොංගෝලියාවේ කියන එකට. කියවුල් කියන්නේ සීත කාලයට. එහෙම නැත්නම් සීත ඍතුවට. නෝමු කියන්නේ ගොඩක් කියන එකට. චම් කියන්නෙත් කජං කියන්නෙත් අය මන්හි කියන්නෙත් ගොඩක් කියන එකටම තමයි. ගොඩක් කියලා කියන්න මේ ඕනි වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. චුවෝයෝ කියන්නේ සීතලයි කියන එකට. ඇත්තටම සීතලට කොරියන් වලින් කියන්නේ චුප්තා කියලා. සීතලයි කියලා කියන්න පාවිච්චි කරන තවත් කොරියන් වචන තියෙනවා. මෙතන ගොඩක් වැඩි. ඒ කියන්නේ ඇඟට දරා ගන්න ටිකක් අමාරු ගොඩක් වැඩි සීතලකට තමයි මේ චුප්තා කියන වචනය පාවිච්චි කරන්නේ. චුප්දා කියලා කිව්වට මෙතන තියෙන්නේ චුවෝයෝ කියලා නේද? මේ චුප්තා වගේම මෙප්දා, ඔරියොප්දා, මුගොබ්දා වගේ උප් වලින් අවසන් වෙන ක්‍රියාපද තියෙනවා. මෙන්න මේ වගේ උප් වලින් අවසන් වෙන සමහර ක්‍රියාපද වෙනස් ස්වරයක් සමග සම්බන්ධ වෙනකොට මේ උප් ඌට වෙනස් වෙනවා. අන්න ඒ වගේ වෙනස් වුණ වචනයක් තමයි මේ චුවෝයෝ කියලා කියන්නේ. මේ ඕයෝ කියන්නේ ව්‍යාකරණයක්. අපි කලින් කතා කරා නේද හේයෝ කියලා ව්‍යාකරණයක්. මේ ඕයෝ කියලා කියන්නේත් හේයෝ කියලා කියන්නේත් එක සමාන ව්‍යාකරණ. යම් තත්ත්වයක් විස්තර කරනකොට ඒ වගේම යම් තත්ත්වයක් සම්බන්ධව ප්‍රශ්නයක් අහනකොට තමයි මේ ඕයෝ හේයෝ කියන ව්‍යාකරණ පාවිච්චි කරන්නේ. දැන් බලමු දෙවෙනි දෙබස. 여보세요? 투이 씨, 하노이는 지금 날씨가 어때요? 비가 많이 와요. 서울에도 비가 와요? 아니요. 비가 안 와요. 그럼 많이 더워요? 오늘은 바람이 불어요. 별로 안 더워요. 여보세요? 투이 씨, 하노이는 지금 날씨가 어때요? 비가 많이 와요. 서울에도 비가 와요? 아니요. 비가 안 와요. 그럼 많이 더워요? 오늘은 바람이 불어요. 별로 안 더워요. මේ දෙබසේ ඉන්න තාරා කියන කෙනා මුලින්ම මෙහෙම අහනවා. 여보세요? 투이 씨, 하노이는 지금 날씨가 어때요? හලෝ තුයි. අනෝයි වල කාලගුණය දැන් කොහොමද? යොපොසයෝ කියන්නේ හෙලෝ කියන එකට. අපි ෆෝන් වලින් කතා කරනකොට හෙලෝ 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 ඔය කවුද කියලා කියනව නේද? මේ හෙලෝ කියන එකට තමයි කොරියන් වලින් යොපොසයෝ කියලා කියන්නේ. තුයිසි කියන්නේ තුයිට. හනෝයි කියන්නේ නගරයක්. ලංකාවේ නම් කොළඹ, අනුරාධපුර, අය මාතලේ,
අන්න ඒ වගේ නගරයක් තමයි මේ හනෝයි කියලා කියන්නේ. මේ නන් කියන්නේ වාක්‍යයේ මාතෘකාව පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. මාතෘකාව වගේම වාක්‍යයක කර්තෘ පෙන්වීමටත් පාවිච්චි කරන්නේ මේ නන් කියන ව්‍යාකරණයම තමයි. චිගම් කියන්නේ දැන් කියන එකට. නල්සිගා කියන්නේ කාලගුණය කියන එකට. මේ ඔතේයෝ කියන්නේ කොහොමද කියන එකට. ඊට පස්සේ තුයි උත්තර දෙනවා. 비가 많이 와요. 서울에도 비가 와요? වැස්ස ගොඩක් වහිනවා. සෝල් වලටත් වහිනවද? පිගා කියන්නේ වැස්ස කියන එකට. මන්හි කියන්නේ ගොඩක් කියන එකට. වායෝ කියන්නේ වහිනවා. එහෙම නැත්නම් එනවා කියන එකට. ඇත්තටම මෙතන එනවා කියලා කියන්න පාවිච්චි කරන ඕදා කියන වචනයට ආයෝ කියන ව්‍යාකරණ එකතු වෙලා තමයි වහිනවා කියන වායෝ හැදිලා තියෙන්නේ. සෞරේදෝ කියන්නේ සෝල් වලටත් කියන එකට. සෝල් කියන්නේ කොරියාවේ සෝල් නගරයට. මේ ඒ කියන්නේ ස්ථානමේ නාමපදත් එක්ක එකතු වෙන ව්‍යාකරණයක්. එහෙම ස්ථානමේ නාමපදත් එක්ක එකතු වෙලා යම් පුද්ගලයෙක් යම් වස්තුවක් යම් ස්ථානයක තියෙනවා කියන්න හරි යම් ක්‍රියාවක් යම් ස්ථානයක සිද්ධ වෙනවා කියන්න හරි පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ ඒ කියලා කියන්නේ. වහිනවා කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද? සෝල් වලනි. අන්න ඒ වහිනවා කියන ක්‍රියාව සෝල් කියන ස්ථානයේ සිද්ධ වෙනවා කියන්න තමයි මේ ඒ කියන ව්‍යාකරණය මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මේ දෝ කියන්නේ ඉත් කියන එකට. මටත් ඇඳුමක් ගන්න ඕනි. මමත් එනවා, කවිෂත් එනවද? අන්න ඒ වගේ කියනකොට ඉත් කියලා කියන්න කොරියන් වලින් පාවිච්චි කරන වචනය තමයි මේ දෝ කියලා කියන්නේ. පිගා වායෝ කියන්නේ වහිනවද කියන එකට. ඇත්තටම මෙතන පිගා කියන්නේ වැස්ස කියන එකට. වායෝ කියන්නේ වහිනවා කියන එකට. මේ වායෝ කියන වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි. එනවට කියන්නේ ඕදා කියලා. මේ ඕදා කියන එකට ආයෝ කියන ව්‍යාකරණය එකතු වෙලා තමයි වායෝ ඇදිලා තියෙන්නේ. වැස්ස නම් වහිනවනි. ඒත් අපි කියනව නේද වැස්ස එනවා කියලා. අන්න ඒ වගේ වැස්ස වහිනවට කොරියන් වලින් කියන්නේ පිගා ඕදා කියලා. ඊට පස්සේ තාරා උත්තර දෙනවා මෙහෙම. 아니요. 비가 안 와요. නැහැ. වැස්ස වහින්නේ නෑ. අනියෝ කියන්නේ නැහැ කියන එකට. පිගා වායෝ කියන්නේ වැස්ස වහිනවා කියන එකට. මේ අන් කියන්නේ නෑ. නැහැ කියන එකට. මේක ව්‍යාකරණයක්. ක්‍රියාපදවලට ඉස්සරහින් තමයි මේ අන් කියන එක ස්ථානගත වෙන්නේ. එහෙම ස්ථානගත වෙලා යම් ක්‍රියාවක් යම් සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න තමයි මේ අන් කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තුයි කියනවා. 그럼 많이 더워요? එහෙනම් ගොඩක් රස්නෙයිද? කරෝම් කියන්නේ එහෙනම් කියන එකට. මන්හි කියන්නේ ගොඩක් කියන එකට. තොවෝයෝ කියන්නේ රස්නෙයි කියන එකට. එඟට ආපහසු ගොඩක් වැඩි රස්නෙකට තමයි තොප්දා කියලා කියන්නේ.
පළවෙනි දෙබසින් කතා කරා නේද උප් වලින් අවසන් වෙන ක්‍රියාපද ස්වර එක්ක සම්බන්ධ වෙනකොට උප් ඌට වෙනස් වෙනවා කියලා. එහෙම වෙනස් වෙන වචනයක් තමයි මේ තෝයෝ කියලා කියන්නේ. මේ ඕයෝ කියන ව්‍යාකරණ එකතු වෙලා තමයි තෝයෝ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තුයිට තාරා මෙහෙම උත්තර දෙනවා. 오늘은 바람이 불어요. 별로 안 더워요. අද සුළං හමනවා. ඒ තරම් රස්නේ නෑ. ඔනල් කියන්නේ අද කියන එකට. මේ අන් කියන්නේ වාක්‍යයේ මාතෘකාව. කර්තෘ පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. පරමි පුරෝයෝ කියන්නේ සුළං හමනවා කියන එකට. සුළඟට කොරියන් වලින් කියන්නේ පරමි කියලා. මේ පුරෝයෝ කියන්නේ හමනවා කියන එකට. ඇත්තටම හමනවට කියන්නේ පුල්දා කියලා. මේකට යම් සිදුවීමක් විස්තර කරන්න පාවිච්චි කරන ඕයෝ කියන ව්‍යාකරණයේ සම්බන්ධ වෙලා තමයි මේ පුරෝයෝ වෙලා තියෙන්නේ. එතකොට පියොල්ලෝ කියන්නේ ඒ තරම්ම එච්චරම කියන එකට. මේ අන් කියන්නේ නෑ නැහැ කියන අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. යම් ක්‍රියාවක ඍණාත්මක අර්ථය එහෙම නැත්නම් යම් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නෑ කියලා කියන්න ඒ ක්‍රියාවට ඉස්සරහින් මේ අන් කියන ව්‍යාකරණය තමයි පාවිච්චි කරන්නේ. කෑවේ නෑ. අද පාඩම් කරන්නේ නෑ. මේ වගේ තැන්වලදී කනවා පාඩම් කරනවා කියන ක්‍රියාව කරන්නේ නැත්තම් සිද්ධ වෙන්නේ නැත්තම් අන්න ඒ වගේ තැන්වලට මේ අන් කියන ව්‍යාකරණය එකතු කරලා කෑවේ නෑ පාඩම් කරන්නේ නෑ කියන ඍණාත්මක අර්ථය පෙන්눔 කරන්න මේ අන් කියන ව්‍යාකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. තෝයෝ කියන්නේ රස්නෙයි කියන එකට. දැන් බලමු මේ දෙබස් දෙකම ආයෙත්. 자야 씨는 무슨 계절을 좋아해요? ඡායා මොන ඍතුවටද කැමති? 저는 여름을 좋아해요. මම ග්‍රීස්ම කාලයට කැමතියි. 몽골의 겨울은 어때요? මොංගෝලියාවේ සීත කාලය කොහොමද? 몽골의 겨울은 너무 추워요. මොංගෝලියාවේ සීත කාලය ගොඩක් සීතලයි. 여보세요? 투이 씨, 하노이는 지금 날씨가 어때요? හලෝ තුයි. අනෝයි වල කාලගුණය දැන් කොහොමද? 비가 많이 와요. 서울에도 비가 와요? වැස්ස ගොඩක් වහිනවා. සෝල් වලටත් වහිනවද? 아니요. 비가 안 와요. නැහැ. වැස්ස වහින්නේ නෑ. 그럼 많이 더워요? එහෙනම් ගොඩක් රස්නෙයිද? 오늘은 바람이 불어요. 별로 안 더워요. අද සුළං හමනවා. ඒ තරම් රස්නේ නෑ. දැන් බලමු මේ දෙබස් වලින් හම්බුන වැදගත් වචන මොනවද කියලා. මුසන් මුසන් මොන වගේ. කිනම් කියවුල් ඍතු. චොහාහදා කැමති. යොපසයෝ හෙලෝ. චිගම් දැන්. නල්සි කාලගුණය.
පිගාओदा වැස්ස වහිනවා. පරමිපුල්දා සුළං හමනවා. ඉයොරම් ග්‍රීස්ම කාලය. කියවුල් සීත කාලය. ඔතේයෝ කියන්නේ කොහොමද? නෝමු ගොඩක්. මන්හි කියන්නෙත් ගොඩක් කියන එකටම තමයි. චුබ්දා සීතලයි. තෝප්දා රස්නෙයි. Rare, se bunde vune masita, me jivita katavu, asalia ne mageta.